හැමෝටම. ඉතින් BOC ස්මාර්ට් පේ ඇප් එකත් වැඩ කරන්නේ නැද්ද ඔයාගේ ෆෝන් එකට? ඉතින් මමත් මෙන්න මේ විදිහට ස්මාර්ට් පේ ඇප් එකට ලොග් වෙනකොට ඔයාලට පේනවා මේ විදිහට මුලින්ම පාස්වර්ඩ් එකක් පෙන්නනවා මේකට අපේ ලොග් වෙන්න ඇප් එකට. ඉතින් මේක තියන්නේ device is inactive. ඒ කියන්නේ මේක ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් ස්මාර්ට් පේ ඇප් එකට ලොග් වෙන්න බැරි එක. මේක එලා තියෙන්නේ මේ ඇප් එක දැන් BOC බැංකුව විසින් මේකෙන් වැඩ කරන්නේ නැහැ. මේක දැන් පරණ version එකක්. ඒක මේකට අලුත් ඇප් එකක් ගහලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාගේ ස්මාර්ට් පේ ඇප් එකට ගිහිල්ලා සමාවෙන්න ඔයාගේ Play Store එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට සර්ච් කරගන්න. සර්ච් බාර් එකට ගිහිල්ලා ඔයා BOC Plex කියලා ගහගන්න. මෙන්න මෙතන තියෙනවා BOC Plex කියලා. මෙන්න මේක ගැහුවාම ඔයාලට මෙතන එනවා මෙන්න මේ තියෙනවා. මම මේ ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා මගේ ඉන්ස්ටෝල් කියලා වැල්ලා තියෙනවා BOC Plex ඇප් එක. ඉතින් මෙන්න මේ ඇප් එක තමයි ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේක තමයි BOC බැංකුව විසින් අලුත්ම ඇප් එක මේක තමයි වැඩ කරන්නේ. ඉතින් මේකත් ඔයාලට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරලා ඒක විස්තර කරවන්න දුන්නාම නමුත් මේකනොත් ලොග් වෙන්න බෑ. දැන් ප්‍රධාන වශයෙන්ම ඔයාගේ අදාළ විදියට තොරතුරු දීලා ලොග් වෙන්න බැරි නම් ඔයාලට කරන්න තියෙන්නේ බැංකුවට ගිහිල්ලා ෆෝන් එක අරන් ගිහින් මේක හදා ගන්න පුළුවන්. බැංකුවට ගිහුවාම ඊමේල් එක ඒගොල්ලෝ එන්ටර් කරලා හදලා දෙනවා.